දැන් මගෙන් දේශනාවක් ඉල්ලලා තිබ්බේ දියසෙන් කුමාරයා කියන්නේ කවුද කියලානේ. දැන් මෙහෙමයි. ඔය දියසෙන් කුමාරයා ගැන අන්තර්ජාලයේත් ගොඩාක් දේශනා තියෙනවා. වීඩියෝ තියෙනවා. ඒ වගේම මේ ගම්මානවල මිනිස්සු කඩමණ්ඩිවලදී කතිකාවතක් යනවා මේ දියසෙන් කුමාරයා කියන්නේ කවුද? දියසෙන් කියන නම. ඔය දියසෙන් කියන නම මිනිස්සු විසින් පවත්වාගෙන එන නමක්. ඒ කියන්නේ දැන් විවිධ කට්ටිය විවිධ අර්ථ දැක්වීම් දෙයි. දිය කියන්නේ මේක, සෙන් කියන්නේ මේක. ඒක නෙවෙයි. දියසෙන් කියලා මිනිස්සු පතන්නේ සැපයක්, සුවයක්. හැබැයි ඉතින් සමහර වෙලාවට දියසෙන් කියන නාමයේ සුවය පතපු මිනිස්සු මැරිලා ගිහිල්ලා නැහැ. දැන් ගිය පරම්පරාවටත් කලින් පරම්පරාවින් මේ කියන්නේ සාමාන්‍ය පරම්පරාවක අවුරුදු 17ක් වගේනේ නේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ වෙනස තේරෙන්නේ අවුරුදු 17න් 18නේ. දැන් අපි දකින අවුරුදු 17ක් 18ක් විතර ඇති මේ කොල්ලට නේ. මෙයාට අවුරුදු 40ක් 45ක් විතර ඇති. අන්න වෙනස පේනවා. මෙයාට අවුරුදු 60ක් විතර ඇති. පරම්පරා 3ක් වගේ 4ක් විතර අපි යද්දි මැරෙනවනේ. අවුරුදු 80ක් විතර යද්දි. ඒ වගේ දැන් දියසෙන් ගැන හීනමවපු මිනිස්සු අවුරුදු 400කට 500කට කලිනුත් හිටියා. මැරුණා. හැබැයි දියසෙන් කියන නම තියෙනවා තාමත්. දියසෙන් කෙනෙක් හොයනවා. එහෙනම් දියසෙන් කෙනෙක් එන්නේ මිනිස්සුන්ගේ සැපේ සාන්තිය හොයන්න එකට වඩා මිනිස්සුන්ට විමුක්තියක් හොයාගන්න යන මාර්ගයක්. ඒ කියන්නේ බුද්ධ ශාසනය බැබලෙන භූමියක් තනන්න තමයි දියසෙන් කුමාරයා ලං වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. බුද්ධ ශාසනයක් බැබලෙන යුගයකදී නිවන් දකින මිනිස්සු ඉන්න බෑ. තේරුණාද? නිවන් දකින මිනිස්සු ඉන්න ඕනේ. එතකොට නිවන් දකින මිනිස්සු පරිණිත වෙන්න ඕනේ, බුද්ධිමත් වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය පදනම මේ වසර 700ක් 800ක් තිස්සේ හැදීගෙන ඉන්නේ ක්‍රමානුකූලව. එකවරම වෙන්නේ නැහැ. ඒ කට්ටිය උපදින්න බෑ ක්‍රමානුකූලව. මව් කුසවලින් උපදින්න බෑ. ඒ අවශ්‍ය භූමිය හැදෙනකන් ඔය පොඩ්ඩක් අරගල ඇති වෙනවා, කාර්මික විප්ලවය ඇති වුණා, ප්‍රශ්න ඇති වුණා. ඕම ක්‍රමානුකූලව ගලාගෙන ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙමින් ටික ටික ඇවිල්ලා තමයි දියසෙන්ගේ ඒ භූමියට ඒ නිවන් දකින්න මිනිස්සු ඉපදිලා ඉවරලා ඒ භූමියට නායකත්වය දෙන කුමාරයාගේ රජතුමාගේ නම තමයි දියසෙන්. කොහොම හරි එක යුගයකදී දියසෙන් ඇත්තටම උපදිනවා. අන්න දියසෙන් බුද්ධ ශාසන බැබලෙන යුගයක්. හැබැයි වර්තමාන භූමිය දියසෙන් භූමිය නෙවෙයි. දැන් වර්තමාන භූමිය තියෙනවනේ. වර්තමාන භූමියේ මිනිසුන්ට නිවන් දකින්න බෑනේ. මම දැන් ඔබට කිව්වොත් මේ දොර දිහා බලාගෙන පැය 4ක් දොර ගැන හිතන්න කියලා. දොරේ පැල්ලම් තියෙනවා, ඉරිත් ඇල්ල තියෙනවා, කැඩිලා තියෙනවා නේ. ඔබ හිතන්න බෑනේ අවංකම. ඔබට වෙනේවත් හිතෙනවනේ. දොරේ ලෑලි මෙච්චරක් තියෙනවා, පහක් තියෙනවා. දැන් ඔබට මතකද ඔබේ ගෙදර තියෙන දොරේ ලෑලි ප්‍රමාණය? දික් අතට මතකද? ඔබේ දොරේ තියෙන පැල්ලම් ඔක්කොම මතකද ඔබට? නෑනේ. ඔබට ඔබේ දොර කිව්ව ගමන් ලොකු අවබෝධයක් එන්නේ. ඒ වගේ තමයි අපිට මේ යෝනිසෝ මනසිකාරය කිව්වම මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන හොඳ අවබෝධයක් ගන්න තමයි සෝවන් වෙන්නේ. ලෝකයේ පංචස්කන්ධය ගැන හොඳ අවබෝධයක් අරගෙන පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් දකින්න තියා මේ දොරක ලක්ෂණ ටික ගැනවත් හිතා ගන්න මිනිසුන්ට වෙලාවක් නැහැ. මිනිස්සු ගොඩක් ප්‍රශ්න වල ඉන්නේ. උදේ වැඩට යනවා බිරිඳකින් ඈත් වෙලා රෑ ඉන්නේ. ආයෙ උදේ යනවා රෑ ඉන්නේ බිරිඳත් යනවා වැඩට. මේ වගේ මිනිස්සු උදේ පාන්දර බස් ගානේ, කෝච්චි ගානේ, බයික් ගානේ, ත්‍රිවිල් ගානේ දැවැන්ත අරගලයක ඉන්නේ. ඔය නිවන් දකින්න ඕනි, ලෝකේ සත්‍ය කතා කරන්න ඕනි කියලා අන්තර්ජාලයේ YouTube channel හදාගෙන කතා කරන මිනිස්සුත් ෆෝන් එක ගත්තාම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මතක් වෙන්නේ. සත්‍ය මතක් වෙන්නේ. දැවැන්ත අරගලයක ඉන්නේ. ඊයක් හරි හොයාගන්නේ කොහොමද කියලා බලන්න සැලසුමක් කරගෙන තමයි සත්‍ය කතා කරගෙන යන්නේ. ඊට පස්සේ ඉතින් ගිනුම් අංකයක් දාලා කීයක් හරි දාන්න වගේ. ඒ කියන්නේ මට මේ කතාව කියන්න ඕනේ, මට නිදහස හොයාගන්න ඕනේ කීයක් හරි දාන්න කිව්වනම් කමන්නේ නැහැ. සමහරු දාන්න කියන්නේ මේ චෛත්‍යයක් හදන්න දාන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා චෛත්‍ය හදුවේ කවද්ද? ඒ ඔබලා හිතන්නකෝ. සත්‍යයක් කතා කරන මිනිස්සුන්ට චෛත්‍ය හදන්න ඕනද? සත්‍ය කතා කරන මිනිස්සුන්ට මේ gadol මම කියන්නේ සත්‍ය හොයන මිනිස්සු ටිකක් වෙනස්. මම කියන්නේ මේ ලෝකෝත්තර චීවරේ දරාගත්තු මිනිසුන්ට ගහක් යට වුණත් ප්‍රශ්නයක් නැහැ. එයාලා අනික කවදා ෆෝන් එකක් කරගෙන සත්‍යල් කියන්නේ නැහැ. ඒකෝර සත්‍ය කියන්නේ බැරි වෙනවා. මොකද මේ ලෝකේ සීල සමාධි කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේ ඔක්කොම අපි ගොඩාක් මේ කතිකාවත යන්න ඕනේ දුරට.
දැන් මේ පොඩ්ඩක් දියසෙන් කුමාරයා කියන වචනේ කියන්න යන්නේ. දියසෙන් කියන කෙනා කරන්නේ නැවත බෞද්ධ ජනතාවකට නිදහස තියෙන යුගයක්. එක දෙයක් ගැන හිත ඉන්න බුල යුගයක්. දැන් ප්‍රශ්න වැඩිනේ. උදේ වැඩට යනවා රැ යනවා. උදේට යනවා රැ යනවා. මහ පොළොව පාලනය වෙලා නැහැ. ජල සම්පත පාලනය වෙලත් නැහැ. කර්මාන්ත පද්ධතියක් තියෙන. ප්ලාස්ටික් මිරිස් හදන කර්මාන්තයක් තියෙනවා. ප්ලාස්ටික් තක්කාලි සෙල්ලම් බඩු ටෙඩි බෙයා චොකලට් කැරි ටිපිටික් කැරි වැඩක් නැති දේවල්ට භූමිය ගිහිල්ලා ඒ කර්මාන්තවල දේවල් පාර අයිනට ඇවිල්ලා පාර විකුණනවා. පින්තාලියකට ඉඩක් නැහැ. මුනිවරෙක්ට ඉඩක් නැහැ. මිනිස්සු දැවන්ත අරගලයක උදේ රැ වැඩට යනවා. වාහන තියෙන වැඩට යන්න දුක් විඳින්න උදේ රැ. කොහේ ඕනිසෝ මනසිකාරයක් කරන්නද ඉතින් අර ඒකත් අර ව්‍යාපාරික අරමුණක් උදෙසා තමයි සත්‍යයක් කතා කරන පොතක් බලලා හරි දේශනා ටිකක් අහලා පෝල්ලක් කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ සත්‍ය ගැන පොඩි සාකච්ඡාවක් දානවා. සමහර අය තමන්ගේ පාළුව තනිකම මගා ගන්න, සමහර කට්ටිය කීයක් හරි හොයා ගන්න එහෙම. එහෙම ඉතින් හරියන්නේ නැහැ. එතකොට එයාලා නොකියන දේ තමයි සීල සමාධි. ඒක කියන්නේ නැහැ. කාර් එක යන ගමන් තමයි ඒ කරන්න තව කාර් ගන්න හීනමවන ගමන් තමයි ඒ කියන්නේ සත්‍ය කතා කරන්නේ කාර් එකක් ගන්න හිතාගෙන. ඒ කියන්නේ සීලයක් සමාධියක් නැහැ, සත්‍යයක් කතා කරනවා. මොකද්ද මේ විහිළුව? එවැනි මිනිස්සුන්ට පැය 4ක්වත් මානසිකාරයක් කරන්න බෑ. හිත දුවන්න ගන්නවා. පංච නීවරණ ධර්ම වැඩි. තමන් පය ගහලා ඉන්න භූමිය ගැන දන්නේ නැතුව නිවන් දකින්න එක විහිළුවක් නේ. එහෙනම් මිනිස්සුන්ට මානසිකාරය කරන්න පුළුවන්. මිනිසුන්ගේ පංච නීවරණ ධර්ම අඩු වෙන්න බලපාන භූමියක් හදන්න. ඒ භූමිය කළමනාකරණය කරන ඉන්න නායකයා. එයා තමයි දියසෙන් කියන්නේ. තේරුණාද? දියසෙන් කියන්නේ නායකයා. ඒ නායකත්වයේ පහළ වීම ඊටම ආසන්නයි. ඒකයි මේ ලෝකයේ දෙවන්ත ව්‍යසන පේන්නේ. ඒ ව්‍යසන එන්නේ අධාර්මික මිනිස්සු මරන්නේම නෙවෙයි. ධාර්මික මිනිස්සුන්ට භූමිය තනන්න. මේ වාහන පිරිච්ච මේ උදේ රැ වැඩට යන යුගයක මේ යුගය හරියන්නේ නැහැ. බහුතර ජනතාවට පින ගෙවන්න කර්මාන්තවල වැඩ කරන යුගයක් එන්නේ නැහනේ. ඒක මේ හැමෝටම භූමියක් ලැබෙන යුගයක් එන්නේ. එතකොට මේ භූමියට කැමති වෙලා කොල්ලන්ගේ වාහන හීන කියමින් ඒ පෙරේතකමින් ඒක නඩත්තු කරමින් එතන හීන දකින මිනිස්සු මේ ලෝකේ යනවා. තේරුණා? දැන් මේ අලුත් නාලිකාවක් හදලා තිනවා සහෝදරයෙක්. එයා තමයි මට මේ දේශනාව දෙන්න කිව්වේ. මේ වීඩියෝ එකේ මම පුංචි අංකයකුත් දාන්නම්. ඔබලාට පුළුවන් අපේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඉවරලා ඒ වැඩපිළිවෙලට වෙලා මේවා සම්පූර්ණ සරලව සවිස්තරාත්මකව ඉගෙන ගන්න. ගොඩාක් වැදගත් වෙයි ජීවිතේට මේවා. මම ඔබලාට ආරාධනා කරනවා සම්පූර්ණයෙන් නොමිලේ උගන්වන්න. ඒක රුපියලක්වත් ගන්න නැහැ. සවිස්තරාත්මකව ඉගෙන ගන්න. කොහොමද මේක මේ ලෝකෙට මොකද්ද වුනේ, මොකද්ද වෙන්න යන්නේ? ඒකල් නන්දි මිත්‍රයෝදයා වගේ මහා යෝධයෝ ඇයිච්චර බලවන්ත? ඇයි අපිට බලයක් නැත්තේ? මොකද්ද ඔවුන්ගේ තිබ්බ අපේ තිබ්බ වෙනස? ඔවුන් පොල් ගස් විතර උසයිද? එහෙම එකක් නෙවෙයි. මොකද්ද සත්‍ය ලෝකේ? බොරුවට ඉඳගෙන භාවනා කරන්න කියලා හැදුවට හිත දුවනවා. ඉතින් ඇයි? මොකක්ද ඒකට හේතුව? භාවනාව බොරුවක්ද? මම දැක්ක මහරහතන් වහන්සේ කෙනෙක් විදියට පෙනී ඉන්න යම් පුද්ගලයෙක් මේ සමත භාවනාව ඕනේ නැහැ කියලා කියනවා. සමත භාවනා කරගන්න බැරුව ඉන්න එක යාට. සමත භාවනා සත්‍යයක් කිව්වොත් එයාට 이르දි බල ඒ වගේ දේවල් අර ඥානයන් ගැන ප්‍රශ්නක තියෙනවනේ. ඒ හින්දා කියනවා සමත භාවනා බොරුව නිගණ්ඨයෝ කරන්නේ. මේ ලෝක සත්‍ය ධර්මය අපි කතා කරන්න ඕනේ. රාග ද්වේෂ මෝහය ප්‍රහාණය කරන්න ඕනේ කියලා. රාග ද්වේෂ මෝහය ප්‍රහාණයම කරලා දාන්න නැත්තරම නැති කරලා දාන්නත් බලයක් තියෙන්න ඕනේ. එහෙනම් රාග ද්වේෂ මෝහ මුලින්ම තුනී කරගන්න ඕනේ. ඒක සමතේ කියන්නේ. සීල සමාධි ප්‍රඥා. එහෙම යන්නේ. ප්‍රඥා සීල සමාධි නෙවෙයි. දැන් ඔය ප්‍රඥා සීල සමාධි කියන මිනිස්සු හිතන් ඉන්නේ ඔය උතන ප්‍රඥාව කියන කොටසේදී අර පොඩ්ඩක් දේශනා ටිකක් අහලා නිවන් මාර්ගේ වඩන විදිය ගැන අවබෝධයක් ගැනීම ප්‍රඥාව කියලා. නෑ නෑ. ඔතන ප්‍රඥාව කියන්නේ සෝවාන් මාර්ගය. සෝවාන් වුණා කියන ප්‍රඥාව. එතන ඒ කියන්නේ. ඒ සෝවාන් වුණා කියන ප්‍රඥාවට එන්න සීලය තියෙනුනේ හොඳට. සීල සමාධි ප්‍රඥා. පොඩ්ඩක් දේශනාවක් කාලා පොඩ්ඩක් අර වතුර එකක් බොන ගමන් නිකන් කකුලක් උඩින් දාගෙන ඔළුව කහන ගමන් පොඩ්ඩක් කෝල්ලා කරන් අනිත්‍ය දුක්ඛ අනාත්ම පොඩ්ඩක් කතා කරලා අනික් කට්ටියට උපදෙස් ටිකක් දෙලා නිවන් දකින්න මෙහෙම කරන්න කියලා කියන්නේ. අන්න ඒ කට්ටිය දකින්න අපි ප්‍රඥාවන්තයෝ කියලා. ඒ ප්‍රඥාව නෙවෙයි ඔය කියන්නේ. එයාලට නම් ගැලපෙනවා ප්‍රඥා සීල සමාධි. තේරුණාද? සීල සමාධි ප්‍රඥා මේ තුනම එකට තමයි වැඩෙන්නේ. හැබැයි මූලික සීලය හොඳට පිහිටන්න ඕනේ. එයා තමයි සමාධිමත් වෙන්නේ. අනේ සමාධිය පිහිටව කෙනා තමයි ප්‍රඥාවන්තයා වෙන්නේ. මොකද එයාටයි පුළුවන් මානසිකාරය කරන්න. එයයි දක්ෂයා. ඒක මතක තියාගන්න ඕනේ. සීලය සමාධියෙන් පෝෂණය වෙන්න පුළුවන් භූමියක් හදන්න එන නායකයා. සමාධිමත් මිනිස්සු ඉන්න
භූමියක් හදන්න පුළුවන් නායකයා තමයි දියසෙන් කියලා කියන්නේ. අපි තව ඉස්සරහට සාකච්ඡා කරමු. එතන තමයි ප්‍රඥාවන්තයෝ බිහි වෙන්නේ.